අපි දැන් ඉන්නේ කළුගඟ ජලාශයේ මේ රිවර්ස්ටර්න් වලින් මේ පිටවල පතනේ මේ පාරේ පල්ලෙහාට ආවයි දුක්මුර පාර බක්. ඉතින් දැන් පොළොන්නරුවට යද්දි කළුගඟ ජලාශය හම්බ වෙනවා. උඟ කාලෙකින් වැහලා නැහැ. වතුර අඩුයි මාර විදිහට. දැන් ඉන්නේ බකමෝනේ පොළොන්නරුවට යන පාරේ අතරමඟ මේ නාන්න ලස්සන කොට්ටයක් හම්බුණා. දැන් කට්ටියම නාන්න හදන්නේ. සුපිරි ඇල වතුර පාරක් යනවා. මේකම බලමු දැන්. දෙන්න නාන කොට්ටේක සුපිරි වතුර පාරක් යන්නේ. කොයි නගරද දන්නේ. දැන් නාන්න හදන්නේ. මුණ පව කරලා දැන් පොළොන්නරුවට ඇවිල්ලා පරාක්කම සමුද්‍රේ ඉන්නේ. පරාක්කම සමුද්‍රේ වතුර අඩුයි. ගලත් මාර්ග උලගක් තියෙන්නේ. මේ පරාක්කම පාරක් පිළිරුව තියෙන්නේ තව ඉස්සරහට පරාක්කම සමුද්‍රේ නැවැත්තේ මොන අද දෙවෙනි දවසේ මේ අපි අද ආව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේට. මීට කලින් මම වීඩියෝ එකක් තුනක් ගත්තා. ඒක බලනවා මේ වීඩියෝ එකෙන් අපි පටන් ගමු. මේ තියෙන්නේ මේ දිමුලාගල හාමුදුරුවෝ මේක යනකොට වෙඩි තිබ්බ කැබ් එක. එනවනේ උණ්ඩ එන ගොඩක් තියලා තියෙනවා. මේ තියෙන හිල්හිල් ඒ උණ්ඩ තියපේව. ඇත්තටම වෙලා තියෙන්නේ මේ හාමුදුරනේ වෙඩි තියලා නෙවෙයි. වෙඩි තිබ්බට වැදිලා නැහැ. ඊට පස්සේ හාමුදුරුවෝ එළියට අරන් තමයි අර ඒ හාමුදුරන්ගේ මේ සූර්යයක් තිබලා තියෙනවා කියන වෙඩි වැදෙන්නේ නැති ඒක කපලා තමයි හාමුදුරන්ට වෙඩි තියලා මරලා තියෙන එළියට අරන්. අපි දැන් මේ දිමුලාගල අහස්මාලිකාවට යන්න හදන්නේ. මේ පාරෙන් තමයි යන්න ඕනේ. ඉස්සරහට ගිහින් බලමු එනවා. අපි තව නගිනවා තව තියෙනවා නගින්න. පඩිපෙළ නගින එක පට්ට වහන්සි. අම්මා
තව චුට්ට දුරයි තියෙන්නේ. පොඩි view එකක් පේනවා. ඔන්න view එක පේනවා. ආයෙත් ලොකු වැව්වක් පේනවා. පට්ට view එකක් තියෙන්නේ. මොහොතක් පේන ඇති. මොකද පොඩි කන්දක්වත් ඈත පේන්නේ නැහැ. ඔය මඩකලපු සයිඩ් එක වෙන්නේ මට හිතන විදියට. පට්ට view එකක් පේනවා. ආස්මාලිකාව පේනවා. හුළඟකුත් තියෙන හැබැයි උඩට හුළඟ අඩුයි. ඔව් රස්නේ. පැත්තෙන් වැවක් පේනවා. ආයේ අපි ආපු පාර පේන්නේ. අනිකර වෙල් ජායවල් අන්න අරේ කඳු සෙට් එකක් පේනවා. සෝමාවතියටත් ආවා. සෝමාවතිය තියෙන්නේ දකුණුදා වහන්සේ තැන්පත් කරනවා. සෝමාවතිය චෛත්‍ය හදලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින්